වර්තමානයේ වන විට ලෝක පුරාම නිර්මාණය වෙලා තියෙන EV ට්‍රෙන්ඩ් එකත් එක්ක අපේ රටේ විවිධ ආයතන වලින් ආනයනය කරපු ඉලෙක්ට්‍රික් ටූ වීලර් ගොඩක් දකින්න ලැබුණා. බොහොමයක් තියෙන්නේ ගෙවන මිලට නොවටින කල් පැවැත්ම සහ ආරක්ෂාවතින් ඉතාම පහළින් තියෙන ටූ වීලර්. අද NNP ඔටෝමාට් වලින් ගේන්නේ ශක්තිය, කල් පැවැත්ම, ක්වොලිටි එක, ආරක්ෂාව පිළිබඳ හිතන්න ඕනම නැති. ජීවිත කාලයෙන් පදින්න පුළුවන් ග්ලෝබල් නම්බර් 1 ඉන්න අයිමා ස්කූටර් සීරීස් එකේ මැනා ස්කූටර් මොඩල් එක. මේ ස්කූටර් එකේ පිටත පෙනුම ගැන කතා කළොත් මොඩර්න් වගේම ෆියුචරිස්ටික් ඩිසයින් එකක් තියෙනවා. ඉදිරිපස LED projection headlamp, solid body lines, අලංකාරවත් LED signal light, curve LED tail light සහ reflected upmarket look එකක් ගේනවා. දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් අලංකාරවත් ශක්තිමත් වගේම සුවපහසු සීට් එකක් සහ පසුපස ගමන් කරන කෙනාට බෑක් රෙස්ට් එකක් ලැබෙනවා. සීට් එකේ හයිට් එක මිලිමීටර් 720යි. ඉස්සරහා සහ පසුපස දෙකටම ඩිස්ක් බ්‍රේක් ලැබෙන නිසා මේ ස්කූටර් එක ලොකු ස්පීඩ් එකකින් ගිහින් උනත් විසවීමකින් හෝ ඇදී යාමකින් තොරව නවත්තා ගැනීමේ හැකියාව ලැබෙනවා. මිලිමීටර් 130ක විශාල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන නිසා වලගොඩලි සහිත පාරක උනත් අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන්. ලීටර් 23ක අන්ඩර් සීට් ස්ටෝරේජ් එකක් ලැබෙනවා. මේකේ ලොකු සයිස් හෙල්මට් එකක් හෝ බාණ්ඩ ගෙනියන්න පුළුවන්. ඒ වගේම ස්කූටර් එකේ කිලෝ 150ක බරක් ගෙනියන්න පුළුවන්. මේන් ස්ටෑන්ඩ් එකක් සහ සයිඩ් ස්ටෑන්ඩ් එකක් ලැබෙනවා. සයිඩ් ස්ටෑන්ඩ් සෙන්සර් ලැබෙනවා. ස්ටෑන්ඩ් එක පහත් කරලා තියෙද්දි බයික් එක ඇස්ලේට් වෙන්නේ නැහැ. රයිඩර්ස් සහ පැසෙන්ජර්ට ඇඩ්ජස්ටබල් ෆුට් රෙස්ට් ලැබෙනවා. මේ ස්කූටර් එක කල්පවතින ශක්තිමත් සැහැල්ලු සැකිල්ලකින් සහ බොඩි එක හાર્ඩ් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. පේන්ට් එක, ශක්තිය, මෙටල් පාර්ට්ස් වල ක්වොලිටි එක, ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක ප්‍රීමියම් මැනුෆැක්චරර් කෙනෙක්ගේ ක්වොලිටි එකෙන් තියෙනවා. ස්කූටර් එකේ ලෙන්ත් එක මිලිමීටර් 1835යි, විඩ්ත් එක මිලිමීටර් 690යි, හයිට් එක මිලිමීටර් 1100යි. ඉදිරිපස රෝදයට අලංකාරවත් ඇලොයි වීල් සමග ඉදිරිපස සහ පසුපස ටියුබ්ලස් ටයර් ලැබෙනවා. ඉදිරිපස සහ පසුපස අප්සයිඩ් ඩවුන් හයිඩ්‍රොලික් ෂොක් සස්පෙන්ෂන් නිසා සුවපහසු රයිඩින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ස්කූටර් එකේ හැන්ඩල් එකේ වම් පැත්තේ හෙඩ්ඩින් ස්විච්, සිග්නල් ස්විච්, හෝන් ස්විච් සහ රිවර්ස් ස්විච් එක බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ රිපෙයාර් ස්විච්, හසාර්ඩ් ලයිට් ස්විච්, ලයිට් ඔන් ඔෆ් ස්විච්, පාකින් ස්විච් සහ ස්පීඩ් මූඩ් වලට මාරු කරන ස්විච් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්කූටර් එක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් සහිත වොට් 1500ක මෝටර් එකකින් බලගන්නවා. මේ මෝටර් එකේ උපරිම බලය වොට් 2529යි. මෝටර් එකේ පිටුපස රෝදේ හබ් එකට සවි කරලා තියෙනවා. මේ මෝටර් එකෙන් නිව්ටන් මීටර් 110ක ටෝක් එකක් නිපදවනවා. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 60යි. විශේෂ දෙයක් විදිහට මේ බයික් එක පල්ලම් වල යද්දි සහ බ්‍රේක් කරද්දි එනර්ජි රීජනරේට් වෙලා බැටරි එක නැවත charge වෙනවා.
මේ ස්කූටර් එකට බලය සපයන වොට් 72ක ඇම්පියර් 38ක ලෙඩ් ඇසිඩ් ග්‍රැෆේන් බැටරි බයික් එකේ සීට් එක යටින් රඳවලා තියෙනවා. බැටරි එක ෆුල් charge කරලා කිලෝමීටර් 140ක දුරක් යන්න පුළුවන්. බැටරි එක 13 ampere plug point එකෙන් පැය 7-8ක් ඇතුළත නිවසේ charge කරන්න පුළුවන්. බැටරි එක ෆුල් charge කරන්න විදුලි ඒකක 2.5ක් වගේ වැය වෙනවා. බැටරි එකේ කල්පැවැත්ම ගැන කතා කළොත් ලෙඩ් ඇසිඩ් ග්‍රැෆේන් බැටරි වල charging cycle 800 ඉඳන් 1000 දක්වා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉලෙක්ට්‍රික් ස්කූටරයක් මෙලදී ගද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දෙවෙනි වර බැටරි මාරු කරද්දී ලොකු ගාණක් වියදම් වෙන එක. ඔයාලා මිලදී ගන්න අයම ස්කූටර් වල දෙවෙනි බැටරි සෙට් එක සඳහා 50%ක හෝ 100%ක වට්ටමක් ලැබෙනවා. අමතර කොටස් සඳහා 120ක වට්ටමකුත්, සේවා වාර සඳහා 120ක වට්ටමකුත් ලැබෙනවා. මේ ස්කූටර් එකට LED කලර් ඩිස්ප්ලේ එකක් ලැබෙනවා. මේකේ පාක් මෝඩ් එක සිලෙක්ට් කරලා තියෙන ස්පීඩ් මෝඩ් එක, ස්පීඩ් එක, බැටරි charge level එක, සිග්නල් ඉන්ඩිකේටර්, හෙඩ්ලයිට්, වර්නින් ලයිට්, ලෝ බැටරි ඉන්ඩිකේටර් ඇතුළත් වෙනවා. ඒ වගේම එනර්ජි රීචාර්ජින් ඩිස්ප්ලේ වෙනවා. මේ ස්කූටර් එකට යතුරක් සහ NFC කාඩ් එකක් ලැබෙනවා. රිමෝට් කන්ට්‍රෝල් එකක් ලැබෙන්නේ නැහැ. NFC කාඩ් enable කාඩ් එකෙන් බයික් එක ස්ටාර්ට් කරන්න, ලොක් කරන්න, ස්ටොප් කරන්න පුළුවන්. මේ ස්කූටර් එකේ මෙටල් පාස් වල ක්වොලිටි එක, ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක, බැටරි එකේ කල් පැවැත්ම සහ කිලෝමීටර් 140ක දිගු රේන්ජ් එකත් එක්ක ගද්දි ගෙවන මිලට වටින වගේම දිගු කාලින පාවිච්චියට ඉතා හොඳ බයික් එකක්. විශේෂයෙන් කඳු සහිත පළාත් වලටත් හොඳින් ගැලපෙන ස්කූටර් එකක්. මේ තරම් ඔප්ෂන් තියෙන ස්කූටර් එකේ මිල වෙන්නේ රුපියල් 5,24,900ක් පමණයි. NNP ඔටෝමාට් එකේ එකතු වුණ ඔයගලන්ට ගොඩක් ස්තුතියි. YouTube එකේ NNP ඔටෝමාට් කියලා සර්ච් කළොත් ඔයාලට අපේ අනිත් වීඩියෝත් බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා bell icon එක press කළොත් අපි ඉදිරියේදී දාන වීඩියෝ